චිට්ටයක් එවට තියෙනවා ටෙක් කරන අයට ඇත්තට මොලේ අඩුද කියලා. කෙමිස්ට්‍රි විෂය උගන්වන අමිල දසනායක කියලා සර් කෙනෙක් ඉන්න. වෙන ගුරුවරු විශේෂයෙන්ම මේ තාක්ෂණික විෂය සම්බන්ධව විවිධ ප්‍රකාශන නිකුත් කරලා තියෙනවා. ඒ වුණාට මේ විෂය ගැන කිසිම අවබෝධයක් නැතුව කවුරු හරි මේ විෂය සම්බන්ධව සහ ඒ විෂය ඉගෙන ගන්න දරුවන් සම්බන්ධව මොකක් හරි ප්‍රකාශනයක් කරනවා නම් මම විශ්වාස කරනවා මේක සම්පූර්ණයෙන් වැරදි කියලා. තාක්ෂණික විෂය ධාරාව කරන ළමයිට ගවර්න්මන්ට් ජොබ් කරන්න බෑ. AI තාක්ෂණයේ ඉස්සරහට එන නිසා ළමයි ICT වගේ විෂයන් කළ වැඩක් නැහැ. AI තාක්ෂණය නිසා ටෙක් කරන ළමයිට ICT කරන්න එපා නම් අනිවාර්යෙන්ම මම යෝජනා කරනවා මෙඩිකල් ෆැකල්ටිස් වලට යන්න. දවස් ගාණක් දරුවෝ බයොලොජි විෂය ධාරාව හදාරනවා. ඒගොල්ලොත් මේ විෂය ධාරාව හදාරන්න එපා. කියන්නේ ටෙක් එකයි සයන්ස් එකයි කම්පෙයාර් කරනවා. විෂයන් දෙකක් කොහොමත් කම්පෙයාර් කරන්න බෑ පුතේ. හරි. මේ ඒ සර් කියනවා මේ ටෙක් අයට මොලේ අරුද කියන එක හරියටම අහගන්න ඕන A level වලට සයන්ස් කරලා ටෙක්නොලොජි උගන්වන ගුරුවරයෙක්ගෙන් කියලා. ඇත්තටම මේ ප්‍රශ්නේ මගෙන් අහලා හරියන්නේ හරිද? මේ ප්‍රශ්නේ කාගෙන්ද අහන්න ඕනේ? මේ ප්‍රශ්නේ අහන්න ඕනි සයන්ස් කරලා ටෙක් උගන්වන ගුරුවරයෙක්. රාජාලියෙක් පාත්‍රයට සමාන කරන්න බෑ කියලා. කවමදාක්වත් පාත්‍රයකුත් එක්ක රාජාලියෙක්ව සංසන්දනය කරන්න බෑ. සාමාන්‍යයෙන් ඔය ෆයිනල් ඉයර් ටෙක් ස්ට්‍රීම් එකේ ළමයිගේ ප්‍රොජෙක්ට් අරගෙන බලන්න. ඒක පට්ට ප්‍රබලයි පුතේ. ඔය පාත්‍රෝන්ගේ කතාව කියපු සර් එකන් ගිහිල්ලා ඔය ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඕන නම් පාත්‍රයාගේ සයිස් එක බලා ගන්න පුළුවන්. චිට්ටයක් එවට තියෙනවා මේ වගේ ප්‍රශ්නයක් ඊයේත් එව්වා. ටෙක් කරන අයට ඇත්තට මොලේ අඩුද කියලා. මේ චිට් එක එන්නේ පුතේ මේ දවස්වල සෝෂල් මීඩියා වල යනවා. කෙමිස්ට්‍රි විෂය උගන්වන අමිල දසනායක කියලා සර් කෙනෙක් ඉන්නවා. ඇත්තට මගේ යාළුවෙක් පුතේ. කියන්නේ මම හොඳට අඳුරන කෙනෙක් පර්සනලි. එතකොට මේ අමිල දසනායක සර් කියපු දෙයක්. ඇත්තටම අමිල සර් කියන්නේ මෙහෙම දෙයක් පුතේ. පොඩි සිදුවීමක් වෙලා ඒ වෙලාවේ අමිල සර් පොඩි කේන්ති ගිහිල්ලා මේ සමස්තට ටෙක් කරන ළමයිට නෙවෙයි ඒ සිදුවීම කරපු අය ටාගට් කරන් තමයි මේ මොලේ අඩු ළමයි මේ වගේ දේවල් කරන්න වගේ එහෙම එකක් තමයි ඒ සර් කියන්නේ. ඒ නිසා ඇත්තටම වැරදියට ඒක මං හිතන්නේ සමාජගත වෙලා තියෙනවා. මේ නිකන් අර ටෙක් කරන අයගේ මොලේ අඩුයි කියලා සමස්තයක් විදියට නිකන් ළමයි අරගෙන තියෙනවා. හරිද? ඉතින් සාමාන්‍යයෙන් පුතේ මෙන්න මෙහෙම දෙයක් මම ඔයාලට කියන්න තියෙන්නේ. යම්කිසි සිදුවීමක් වුණාම ඒ සිදුවීම ගොඩක් වෙලාවට වර්තමානයේ පුතේ යම් දෙයකට පහර ගහන්න ඉන්න බලාගෙන ඉන්න පිරිසකට ඒ සඳහා ලොකු උදව්වක් වෙනවා. මම දැක්කේ පුංචි සිදුවීම. මේක ඊටාම සරල පුංචි සිදුවීමක්. අපේ පන්තිවල තෝරන තරම් ඒ වගේ සිදුවීම් වෙලා තියෙනවා. ඒ පුංචි සිදුවීම මේ වෙලාවේ සෝෂල් මීඩියා එක හරහා වෙනත් අය තමන්ගේ වෙනත් උපක්‍රම වලට පාවිච්චි කරනවා. අන්න ඒක තමයි හරියම කැත සිදුවීම විදිහට මම දකින්නේ. ඒකට ගොඩක් වෙලාවට මම දැක්ක පුතේ ගුරුවරු ගොඩක් වෙලාවට. ඒ කියන්නේ දැන් ගුරුවරයෙක් සාමාන්‍යයෙන් දෙයක් කියනකොට දැන් මම ගුරුවරයෙක් නේ පුතේ. අපි ඔයාලට කියන දේවල් නේ ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ. ඒතර සාමාන්‍ය කෙනෙක් දෙයක් සමාජයට කියන එකට වඩා ගුරුවරයෙක් සමාජයට දෙයක් කියන එක මාර ප්‍රබලයි පුතේ. මොකද ගුරුවරයෙක් කියන්නේ ළමයිගේ ජීවිත ගොඩනගන කෙනෙක්. ඒ නිසා වෙන ගුරුවරු විශේෂයෙන්ම මේ තාක්ෂණික විෂය සම්බන්ධව විවිධ ප්‍රකාශන නිකුත් කරලා තියෙනවා. ඒ නිකුත් කරලා තියෙන ප්‍රකාශන ඇත්තටම කිසිම තරකානුකූල භාවයක් නැති නිකන් ඒ වෙලාවට ඒගොල්ලන් කටට ආපු දෙයක් කියලා තමයි මට හිතෙන්නේ. මොකද මේ විෂය හොඳටම අධ්‍යයනය කරපු කෙනෙක්ට මේ විෂය තියෙන ගැඹුර පුතේ මේ විෂයට ටාගට් එකේ හැම දෙයක්ම තේරෙනවා. ඒ වුණාට මේ විෂය ගැන කිසිම අවබෝධයක් නැතුව කවුරු හරි මේ විෂය සම්බන්ධව සහ ඒ විෂය ඉගෙන ගන්න දරුවන් සම්බන්ධව මොකක් හරි ප්‍රකාශනයක් කරනවා නම් මම විශ්වාස කරනවා මේක සම්පූර්ණයෙන් වැරදි කියලා. මොකද තාක්ෂණික විෂය ධාරාව එන්නේ ඇයි කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ ඔක්කොටම කලින් මම මෙහෙම චූටි උදාහරණයක් කියන්නම්. මම දැක්ක සෝෂල් මීඩියා වල මේ සිදුවීම් පදනම් කරගෙන වෙනත් ගුරුවරු සහ වෙනත් ඔය Facebook page තියෙන්නේ, page adminලා ඉන්නේ. ඒ වගේ කට්ටිය සහ තවත් අය විවිධ ප්‍රකාශන දාලා තිබුණා. ඒ වගේම කමෙන්ට්ස් වලත් අපි දැක්ක විවිධ ප්‍රකාශන තිබුණා. මම එහෙම එක ප්‍රකාශනයක් දැක්ක ටිකක් ප්‍රබල එකක්. ඒක පුතේ ප්‍රබල page එකකින් ගහපු එකක්. ඒක තාක්ෂණ වේදී විෂය ගැන හැම දරුවෙක්ටම බලපාන නිසා මේ විෂය උගන්වන ප්‍රධානම ගුරුවරයෙක් නිසා මට අයිතියක් තියෙනවා ඔයාලට ඒක පැහැදිලි කරලා දෙන්න සමස්තයක් විදියට. ඒ තමයි ඒකේ දාලා තිබුණා තාක්ෂණික විෂය ධාරාව කරන අයට ගවර්න්මන්ට් ජොබ් ගන්න බෑ. රජයේ රැකියාවක් ගන්න බෑ. ඒ වගේ මේකේ දාලා තිබුණා මම මේ කියන්නේ අමිල දසනායක සර් කියපු එකක් නෙවෙයි. ඒ සර්ගේ සිදුවීම් පදනම් කරගෙන වෙනත් අය නිකුත් කරලා තියෙන ප්‍රකාශන මම මේ කියන්නේ. හරි. මොකද්ද තාක්ෂණික විෂය ධාරාව කරන ළමයිට ගවර්න්මන්ට් ජොබ්
කරන්න බෑ. ඒ වගේම තව එකක් දාලා තිබුණා AI තාක්ෂණයේ ඉස්සරහට එන නිසා ළමයි ICT වගේ විෂයන් කළ වැඩක් නැහැ. ඒ නිසා ටෙක් සබ්ජෙක්ට් කරලා වැඩක් නැහැ. ඒව ඉස්සරහට වැඩක් වෙන්නේ නැහැ. ICT වගේ සබ්ජෙක්ට් කරලා වැඩක් නැහැ කියලා ඊටාම නිර්දය ප්‍රකාශනයක් දාලා තිබුණ කිසිම තරකයක් නැතුව. දැන් ඔයා මෙහෙම හිතන්න බුදේ හරි. අපි තාක්ෂණික විෂය ධාරාව ඇත්තටම බුදේ මේ 10 ගාණක් ළමයිට ලංකාවේ උගන්වන්නේ ගවර්න්මන්ට් ජොබ් කරන්න නම් නෙවෙයි බුදේ. ඉස්සර මේක තේරුම් ගන්න. ගවර්න්මන්ට් ජොබ් එකක් කරන්න තාක්ෂණ විෂය ධාරාව වගේ විෂය කොහොමත් ඕගොල්ලෝ තෝරගන්න එපා. ඒකට ඕන තරම් වෙන සබ්ජෙක්ට් තියෙනවා. ඒව කරලා ගවර්න්මන්ට් ජොබ් එකකට යන්න. අපි ටෙක් ස්ට්‍රීම් එකෙන් ඕගොල්ලන්ට උගන්වන්නේ ගවර්න්මන්ට් ජොබ් එකකට යනවට වඩා ප්‍රයිවට් සෙක්ටර් එකේ ලොකු වේගන්ට එකක් තියෙනවා පුතේ තාක්ෂණ විෂය ධාරාව පැත්තේ දරුවන්ට. ඒ වගේම මේ විෂය ධාරාවෙන් පුතේ සාමාන්‍යයෙන් ඩිග්‍රී එකක් ෆලෝ කරොත් ඒ ඩිග්‍රී එක ෆලෝ කරලා එළියට එන දරුවෙක්ට හොඳ නිර්මාණශීලී විදි ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් ලංකාව ඇතුලේ සහ ලෝකයේ ඇතුලේ. ඒකට අවශ්‍ය හොඳ බිස්නස් මයින්ඩ් එකක් සහ ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම. IT වල ඉඳලා ඔයාට අවශ්‍ය ඔක්කොම දැනුම සාමාන්‍ය අපි ඩිග්‍රී එකක් ෆලෝ කරාට පස්සේ ඔයාට හම්බ වෙනවා. ඒ නිසා ප්‍රයිවට් සෙක්ටර් එක ඇතුලේ සහ තමන්ට පෞද්ගලිකව ගොඩනගන්න පුළුවන් විදිහේ වැඩ පෙන්වන්න පුළුවන් විදිහේ සබ්ජෙක්ට් එකක් තමයි පුතේ ස්ට්‍රීම් එකක් තමයි ටෙක්නොලොජි කියන්නේ. ඒ නිසා ගවර්න්මන්ට් පැත්තෙන් අපිට ජොබ් දෙන්නේ නැහැ කියලා කවුරුට කියනවනම් අපි කියන්නේ එපා කියලා. අපිට කොහොමත් එපා. එහෙම එකක් නැහැ. හොඳ එහෙම ජොබ් දෙන්න දි කතාවක් එහෙම එකක් නැහැ. මම කියන්නේ එහෙම දෙන්නේ නැත්නම් එහෙම එපා අපිට කොහොමත්. අපේ ළමයිට අපි කොහොමත් ඒ පැත්තට යන්න උනන්දු කරවන්නේ නැහැ. අපි පළවෙනි එක. දෙවෙනි එක තමයි තව එකක් දාලා දෙමුණා ICT වගේ විෂය කරලා වැඩක් නැහැ. මේ ටෙක් ස්ට්‍රීම් එකත් එක්ක IT කරනවා ගොඩක් ළමයි. ඔය ICT කරලා වැඩක් නැහැ. ළමයිට මේක තේරෙන්නේ නැහැ වගේ එකක්. ඒකට හේතුව දාලා තියෙන්නේ පුතේ මේ AI තාක්ෂණයනේ. AI තාක්ෂණය නිසා ටෙක් කරන ළමයිට ICT කරන්න එපා නම් අනිවාර්යෙන්ම මම යෝජනා කරනවා මෙඩිකල් ෆැකල්ටිස් වලට යන්න 10 ගාණක් දරුවෝ බයොලොජි විෂය ධාරාව හදාරනවා. ඒගොල්ලොත් මේ විෂය ධාරාව හදාරන්න එපා. හරි? මොකද AI තාක්ෂණය නිසා ටෙක් ළමයිට වඩා ඉස්සරහට ලොකුම ප්‍රශ්නේ එන්නේ පුතේ වෛද්‍ය වෘත්තියට. ඒකට හේතුව තමයි ඉස්සරහට AI ල හැදෙනවා. දැනටමත් හැදීගෙන යනවා. ඉස්සරහට AI ල හැදෙනවා. සර්ජරි එකක් කරන එක පවා AI ල තමයි කරන්නේ ඉස්සරහට. සර්ජරි එකක් කරන එකත් AI ල තමයි කරන්නේ. ඒ නිසා අපිට මොකක් හරි සර්ජරි එකක් කරගන්න ඕනි වුණාම අපි ඇත්තටම ડોක්ටර් කෙනෙක් channel කරනවාද නැත්නම් AI කෙනෙක් ටික ලේ කරගන්නවද කියලා තීරණය වෙන දවසක් පුතේ ඉස්සරහට එනවා. ඒ නිසා මේ ඉස්සරහට AI තාක්ෂණයත් එක්ක නිර්මාණය වෙන ලෝකය ගැන කල්පනා කරලා තාක්ෂණ වේදේ කරන ළමයිට ICT කරන්න එපා වගේ දේවල් යෝජනා කරනවා නම් IT වගේ සබ්ජෙක්ට් කරලා වැඩක් නැහැ වගේ දේවල් සෝෂල් මීඩියා වල කවුරුහරි යෝජනා කරනවා නම් ඒගොල්ලන්ට අපි ඉස්සෙල්ලම යෝජනා කරනවා ඔය මෙඩිකල් ඉන්ස්ටිටියුට් වලට කියන්නේ ඒක කරන්න එපා කියලා. මොකද ඉස්සරහට AI තාක්ෂණය නිසා ලොකුම ප්‍රශ්නයක් ඇති වෙන වෘත්තියක් තමයි පුතේ වෛද්‍ය වෘත්තිය. මොකද යාළුවාට ඉස්සරහට AI තාක්ෂණයත් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා අපි ඉස්සරහට වෙන්න තියෙන දේවල් බලාගෙන පුතේ අද ඕනෙමට වඩා ඒ මත ඩිපෙන්ඩ් වෙන්න ගියොත් ඉන්නේ අපිට කිසිම දෙයක් කරගන්න බැරි જાතියක් වෙනවා. ඒ නිසා කාර්මික විප්ලවය එනකොට ගොඩක් අය හිතන් හිටියා මිනිස්සුන්ට ජොබ් නැති වේවි මිනිස්සුන්ට කරන්න දෙයක් නැති වෙයි කියලා. ඒත් පුතේ එහෙම ලොකු දෙයක් වුණේ නැහැ. ඒ කර්මාන්ත ශාලා වලට අනුගත වෙන විදිහට මිනිස්සුන්ට අපි අධ්‍යාපනය දීලා මිනිස්සු කාර්මික විප්ලවයත් එක්ක ඒකට අනුගත වෙලා ලෝකෙ ඉස්සරහට යනවා. ඒ වගේම තමයි AI තාක්ෂණය ඉස්සරහට එනකොට ඒ AI තාක්ෂණය එනවා කියලා අපි අද සියලුම නතර කරලා උඩ බලන් ඉන්න අවශ්‍ය නැහැ. අපි IT කරන්න නැතුව විදිහට හරියන්නේ නැහැ. මොකද IT වලින් තමයි AI ලා හැදෙන්නේ. ඉස්සරහට AI ලාගෙනුත් කියන්නේ AI ලම AI ලා හදන මට්ටමට එනවා පුතේ. අතරම ඉස්සරහ නෙමෙයි දැන්ටමත් ලෝකෙ එතන තියෙන්නේ. ශ්‍රී ලංකාවේ අපි AI ගැන මෙහෙම බොහොම පහළ මට්ටමක දැනුමකින් කතා කරාට අද ලෝකෙ තියෙන්නේ පුතේ AI ලා හදන තැනට ඇවිල්ලා. එතන අද ලෝකෙ තියෙන්නේ. ඒ නිසා ඒකත් එක්ක අපිට අනුගත වෙන්න වෙනවා. එතකොට අපි IT වගේ විෂයන් හදාරන්න නැතුව හිටියොත් අපිට කොහොමද ඒ ලෝකෙට අනුගත වෙන්න හිතන්නවත් බෑ. ඔයාලට මම කියන එක තේරෙනවද? ඒ නිසා අනවශ්‍ය දේවල් ඔලුවට අරගෙන පුතේ සාමාන්‍යයෙන් දැන් ගොඩක් උනන්දුවෙන් ටෙක් ස්ට්‍රීම් එකේ වැඩ කරන දරුවෙක්ට මේ අනවශ්‍ය දේවල් ඔලුවට ආවට පස්සේ තමයි ඉගෙන ගන්න විෂය ගැන පොඩි අව탁සේරුවක්. අපි මේම ලොකුවට කළ වැඩක් නෑ වගේ එකක්. විශ්වවිද්‍යාලවල 10 ගාණක් දරුවෝ ටෙක් ස්ට්‍රීම් එකෙන් මේ වෙලාවෙ ඉගෙන ගන්නවා. ඒ දරුවන්ට තමන් ගැන අව탁සේරුවක්. අපි මේ කරන දේ වැඩක් නෑ වගේ හැඟීමක් එන්න පුළුවන්. ඒ වයිබ් එක පුතේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. අනිත් එක 2015 16 17 18 වගේ බැච් කීපයක් විතරයි අවුට් වෙලා තියෙන්නේ. අපේ තාක්ෂණික විෂයෙන්. ඒ නිසා තාම සමාජය තුල ලොකු රේන්ජ් එකක ටෙක් ස්ට්‍රීම් එකේ ළමයි ජොබ් වල යෙදෙන ප්‍රවණතාවයක් සමාජයට පේන්නේ නැහැ. ඒ තව අවුරුදු 20ක් විතර ගියාට පස්සේ
අවුරුදු 30ක් විතර මේක එස්ටැබ්ලිෂ් වෙද්දී එතකොට අනිවාර්යෙන් පුතේ ලොකු රේන්ජ් එකක ටෙක් විශේෂ ධාරාවෙන් ජොබ් කරන අය ඒගොල්ලන්ගේ වෘත්තීන් ඒගොල්ලන්ගේ කර්මාන්ත ශාලා ඒ වගේ දේවල් පුතේ මේ ලංකාව ඇතුලේ ලෝකයේ ඇතුලේ නිර්මාණය වෙනවා. එතකොට ඔය මේ කලබල වෙලා එක එක කමෙන්ට්ස් දාන අයට එක එක අර අදහස් ප්‍රකාශ කරන්න හදන අයට ඒකේ උත්තරයක් ගන්න පුළුවන්. ඒ වගේම ඊටාම මේ නරක දෙයක් මම දැක්ක ගුරුවරයෙක් දාලා තියෙනවා ෆිසික්ස් ගුරුවරයෙක්. දැන් ඒ ගුරුවරයා දාපු එකට මට උත්තරයක් දෙන්න මම ඊටාම ගැළපෙනවා. මොකද ඒ ගුරුවරයාගේ මේ වීඩියෝ එකේ කියනවා මේ ඒ ගුරුවරයාට මේ වගේ චිත්තයක් ඇවිල්ලා තමයි ආයේ එක්ස්ප්ලেইন කරන්න කරන්නේ. එයා ඒකෙදි කියනවා මේ ෆිසික්ස් කියනවා මේ ටෙක් ළමයිගේ මොළේ අඩුද කියන ප්‍රශ්නෙට ඉගෙන ටෙක් එකයි සයන්ස් එකයි කම්පෙයාර් කරනවා. විෂයන් දෙකක් කොහොමත් කම්පෙයාර් කරන්න බෑ පුතේ. හරි? විෂයන් දෙකක් කම්පෙයාර් කරන්න බෑ. විෂයන් දෙකක් කියන්නේ දෙකක් නේ පුතේ. ඒ දෙක කම්පෙයාර් කරන්න යන්නත් එපා. එහෙම කම්පෙයාර් කරන්නත් බෑ කවදාවත්. මේ ඒ සර් කියනවා මේ ටෙක් අයට මොළේ අඩුද කියන එක හරියටම අහගන්න ඕන A level වලට සයන්ස් කරලා ටෙක්නොලොජි උගන්වන ගුරුවරයෙක්ගෙන් කියලා. ඒ කියන්නේ මම වගේ කෙනෙක් ඉන්නේ. මමත් A level වලට ටෙක් කරපු කෙනෙක් නෙවෙයිනේ. මම A level වලට කම්බයින්ඩ් මැත්ස් කරපු කෙනෙක්. ඒතර A level වලට මම සයන්ස් කරලා ටෙක් ළමයිට උගන්වනකොට A level සයන්ස් ස්ට්‍රීම් එකයි ටෙක් ස්ට්‍රීම් එකයි දෙකම ගැන මට අවබෝධයක් තියෙනවා. ඒතර එයා කියන්නේ එයාගෙන් අහන්න එපා. මොකද එයා සයන්ස් උගන්වන ගුරුවරයෙක්නේ. එයාගෙන් අහන්න එපා. එයා කියන්නේ A level වලට සයන්ස් කරලා ටෙක් උගන්වන සර් කෙනෙක්ගේ මේ චිට් එක අහන්න. එතකොට එයා හොඳ උත්තරයක් දෙයි කියලා. එහෙම කියලා ඊට පස්සේ සර් කියනවා පුතේ රාජාලියෙක් පාත්‍රයට සමාන කරන්න බෑ කියලා. හරි? එයා කියන්නේ රාජාලිය කියන්නේ සයන්ස් සබ්ජෙක්ට් ඉගෙන ගන්න අය වෙන්නේ නැති. පාත්‍රය කියන්නේ ඔයාලා වෙන්නේ නැති. ටෙක් ස්ට්‍රීම් එකේ ඉගෙන ගන්න ළමයි වෙන්නේ නැති. හරි? එතකොට රාජාලියෙක් පාත්‍රයට සමාන කරන්න එපා කියලා එයා වීඩියෝ එක ඉවර කරනවා. ඊට එහා යා මොකද අදහස් දක්වන්නේ නැහැ. ඒ අදහස් දක්වන්නේ නැත්තේ ටෙක් ස්ට්‍රීම් එකේ එයාලා අයිඩියා එකක් නැති නිසානේ. ඒත් මට අයිඩියා එකක් තියෙන නිසා මම ආවට මෙන්න මේ පුංචි කතාව කියන්නම්. හරි? අහගන්න. දැන් පුතේ A level ස්ට්‍රීම් එකෙන් අපි සයන්ස් ඉගෙන ගන්නකොට සයන්ස් ස්ට්‍රීම් එකේ කොටස් වලට බෙදෙනවා. ඉංජිනේරින් ෆැකල්ටි වලට යන කට්ටියට හොඳ ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් එක්ක එළියට එනවා. ඒ වගේම මොරටුව කැම්පස් එකේ තියෙනවා NDT කියලා කෝස් එකක්. ඒ වගේ කෝසස් තව ගොඩක් තියෙනවා මම ඔක්කොම කියන්නේ නැහැ බෝරින් නිසා. ඔයාලට ET විෂය උගන්වන සයන්ස් කරපු ගුරුවරු ගොඩාක් අය NDT කරපු අය. ඒගොල්ලෝ NDT කරපු අය තමයි ගොඩක් උගන්වන්නේ. මොකද NDT වල ප්‍රැක්ටිකල් පැත්ත හොඳට උගන්වනවා. BSc ඉංජිනේරින් එකේ උගන්වනවා වගේම. ඒ හා සමානවම වගේ උගන්වනවා. ඒ නිසා ඔයාලට හොඳ ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් හම්බ වෙනවා. මම කියන්නේ A level වලින් මැත්ස් කරලා ඒ යන අයට. හැබැයි තව කෝසස් තියෙනවා පොතේ. උදාහරණයක් ෆිසිකල් සයන්ස් තියෙනවා. ගොඩාක් ළමයි කරන්නේ ෆිසිකල් සයන්ස්. ඒ කියන්නේ ඉංජිනේරින් යන්න බැරි වුණොත් ෆිසිකල් සයන්ස් තමයි කරන්නේ. ෆිසිකල් සයන්ස් කරන අයට ප්‍රැක්ටිකල් පැත්තත් කෙරෙනවා. ඒ වුණාට අර ඉංජිනේරින් ෆැකල්ටි BSc ඉංජිනේරින් එක NDT වගේ අයට උගන්වන තරම් ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් හම්බ වෙන්නේ නැහැ. ඒකට පොඩක් තියරි පැත්තෙන් තමයි නොලෙජ් එක හම්බෙන්නේ. ඒ වගේ ගුරුවරු තමයි ගොඩක් වෙලාවට ඔය ටියුෂන් එකේ සහ ඉස්කෝලවල ෆිසික්ස්, කෙමිස්ට්‍රි, මැත්ස් වගේ සබ්ජෙක්ට් උගන්වන්නේ. එයාලට ලොකු ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් නැහැ. ඒගොල්ලන්ට හැබැයි තියරි පැත්තෙන් සබ්ජෙක්ට් එක ගැන හොඳ නොලෙජ් එකක් තියෙනවා. දැන් ඔය උකුස්සයි පාත්තයි කතාව කියපු එකත් මම හිතන්නේ මේ වගේ මේ තියරි පැත්තේ නොලෙජ් එකක් තියෙන කෙනෙක් වෙන්න ඇති. අර ප්‍රැක්ටිකල් පැත්තේ ලොකු නොලෙජ් එකක් නැති කෙනෙක් වෙන්න ඇති. සමහර විට මම දන්නේ නැහැ පුතේ. මම ඒක දන්නේ නැහැ. එහෙම වෙන්න ඇති. එතකොට සයන්ස් එකෙත් එහෙම දෙකක් තියෙනවා. ඒ කියන්නේ තියරි පැත්ත උඩටම උගන්වනවා සෙට් එකකට. ඒ වගේ ප්‍රැක්ටිකල් පැත්තත් උඩටම උගන්වනවා සෙට් එකකට. සයන්ස් එකෙත් එහෙම දෙකක් තියෙනවා. අපේ තියෙන්නේ පුතේ තියරි A level මට්ටමේදී එක ලිමිට් එකකට විතරයි උගන්වන්නේ. මොකද අර හැමෝටම මේක අල්ලගන්න බැරි වෙනවනේ. ඒ නිසා එක මට්ටමකට උගන්වලා එතනින් කඩලා විශ්වවිද්‍යාල වලට කොටසක් යවනවා. තව යුනිවර්සිටි කොලෙජස් වලට කොටසක් යවනවා. තව යුනිවර්ටෙක් එකේ ඒ වගේ තව ඒවට කොටසක් යවනවා. ඒ ළමයිගේ දැනුම් පරාස අනුව ඒකට ගැළපෙන විදිහට පුතේ ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් ඊට පස්සේ දෙනවා. උදාහරණයක් විශ්වවිද්‍යාලයකට ගියාට පස්සේ අපේ කැම්පස් වල ඉන්න දරුවෝ කියන ප්‍රධානම දෙයක් තමයි සර් A levels වල දෙන මැත්ස් නොලෙජ් එක ෆිසික්ස් නොලෙජ් එක A level වලින් ඉංජිනේරු තාක්ෂණ වේදයේ ඩිග්‍රී එක හරි BSc ඩිග්‍රී එක හරි කරන්න ගියාම A levels වලින් දෙන නොලෙජ් එක මදි කියලා. ඒක මාත් පිළිගන්නවා. මොකද අපි
ටෙක් ස්ට්‍රීම් එකේ පුතේ ළමයට යම් නොලෙජ් එකක් දෙනකොට ඒක ලිමිට් එකකට හිර වෙලා දෙන්න. සයන්ස් ළමයිට තරම් ගොඩක් ගැඹුරට අපි ෆිසික්ස් කෙමිස්ට්‍රි උගන්වන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ෆිසික්ස් කියන එක අවුරුදු දෙකක් සබ්ජෙක්ට් වයිස් යනවා. ඒත් ඔයාලට SFT වලදී ෆිසික්ස්, කෙමිස්ට්‍රි, මැත්ස්, IT, බයෝ පහම අවුරුදු දෙකේ උගන්වන්න ඕනේ. ඒකට අර ෆිසික්ස් ළමයින්ට තරම් ෆිසික්ස් අපිට උගන්වන්න බෑ. A level සබ්ජෙක්ට් එක ඇතුලේ. ඒත් කැම්පස් ගියාට පස්සේ A level ෆිසික්ස් සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙන ගත්ත ළමයිගේ මට්ටමටම පුතේ ඕගොල්ලෝ කැම්පස් එකේදී ෆිසික්ස් උගන්වනවා. කැම්පස් එකේදී කෙමිස්ට්‍රි උගන්වනවා. කැම්පස් එකේදී මැත්ස් උගන්වනවා. මොකද කැම්පස් එකට ෆිල්ටර් වෙලා යන්නේ ඒ රේන්ජ් එක දරා ගන්න පුළුවන් ඒ කැපැසිටි එක තියෙන දරුවෝ ටිකක්. ඒ නිසා ඒ දරුවන්ට ඒ මට්ටමට උගන්වලා හොඳ තියරි නොලෙජ් එකක්. ඒ ලෙවල් සයන්ස් ළමයාගේ මට්ටමට හොඳ තියරි නොලෙජ් එකක් ඒ ඩිග්‍රී එකේදී දෙනවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි පුතේ 3rd year වගේ වෙදී ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් වලට දාලා හොඳ ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් දෙනවා. කම්පැනි එක වැඩ කරන්න පුළුවන් විදිහේ නොලෙජ් එකක් ටෙක් ස්ට්‍රීම් එකේ ළමයිට දෙනවා. සාමාන්‍යයෙන් ඔය ෆයිනල් ඉයර් ටෙක් ස්ට්‍රීම් එකේ ළමයිගේ ප්‍රොජෙක්ට් අරගෙන බලන්න. ඒක පට්ට ප්‍රබලයි පුතේ. ඔය පාත්තුන්ගේ කතාව කියපු සර් එකන් ගිහිල්ලා ඔය ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඕන නම් පාත්‍යගේ සයිස් එක බලා ගන්න පුළුවන්. හරි. ඔය ET BSc ළමයිගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එහෙම අරන් බැලුවට පස්සේ පාත්තුන්ට ඒ වගේ ප්‍රොජෙක්ට් කරන්න පොඩ්ඩක් අමාරුයි. හරි. ඒ නිසා සබ්ජෙක්ට් එකකට පුතේ කිසිම හේතුවක් නිසා කිසිම වෙලාවක කමෙන්ට්ස් දාන්න යන්න හොඳ නැහැ සබ්ජෙක්ට් එක අධ්‍යයනය කරන්න නැතුව. අපි මේ සිලබස් එක හොඳට අධ්‍යයනය කළා ඒ සිලබස් එකේ අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු පෙන්නලා ඒව හදවන එක තමයි ගුරු විදියට කරන්න ඕන. නැතුව ළමයිගේ ඔළුවේ වෛරයක් ළමයිගේ ඔළුවේ තව ස්ට්‍රීම් එකක් ගැන වැරදි ආකල්පයක් හදන එක ඉතාම වැරදි සහගතයි. ඒක භයානකම දේ තමයි පුතේ මේ ස්ට්‍රීම් එක ලංකාවට හඳුන්වා දෙන්න ප්‍රධානම හේතුව තමයි 2013 මේක ස්ටාර්ට් එකේ හඳුන්වා දෙද්දි මම මේකේ හිටියා 2014ට කලින් ලංකාවේ පුතේ 51%ක් දරුවෝ කලා විෂය ධාරාව කරේ. ඒක ලංකාවෙන් භාගයක් කලා විෂය ධාරාව තමයි ඉගෙන ගත්තේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව වලින් ඔයගොල්ලෝ වාර්තා අරගෙන බලන්න 2013ට කලින් උසස් පෙළ කරන දරුවන්ගේ 51%ක් කලා විෂය ධාරාව කරේ. ඔය උපුල් ශාන්ත සන්නස්කර සර්ලා පන්ති ගන්න කාලේ සන්නස්කර සර්ලාගේ පන්ති වල ළමයි 2000 3000 වාඩි වෙලා ඉන්නවා. ඒකට හේතුව කලා විෂය ධාරාව කරන දරුවෝ ගොඩාක් වැඩි. ඒ වුණාට 2013න් පස්සේ ලංකාවේ විෂය සංයුතිය වෙනස් කරලා ඒ ළමයි බෙදෙන ක්‍රමය වෙනස් කරලා තාක්ෂණික විෂය වගේ විෂය ධාරාවලට ළමයි ලොකු පිරිසක් එකතු වෙන්න පටන් ගත්තා. මේ විෂය ධාරාව හඳුන්වා දෙන්නේ ඒකටම තමයි. මොකද කලා විෂය ධාරාව ගොඩාක් දරුවෝ කරෝතින් වෙන්නේ ඒ කලා විෂය ධාරාවෙන් පොතේ ඊටම සුළු ප්‍රතිශතයක් තමයි විශ්වවිද්‍යාල වලට ගන්නෙ. එතන විශ්වවිද්‍යාල වලට යන දරුවන්ගේ අනාගතය අපි දන්නවා යම් මට්ටමකට විශ්වාසනීය භාවයක් තියෙනවා. ඒකට විශ්වවිද්‍යාල වලට යන්න බැරි වෙන දරුවන්ට වෙන්නේ විශාල සමාජ අසාධාරණයක්. ඒ ළමයිට වෘත්තීය සුසුකමක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ජොබ් එකක් හොයාගන්න ගියාම පොතේ ඉන්ටර්විව් එකකට ගියාම ඒ ළමයි රිජෙක්ට් වෙනවා. ඒ නිසා විශාල සමාජ ගැටලුවක් ඒකත් එක්ක නිර්මාණය වෙලා තිබුණා ලංකාවේ. ඒ සමාජ ගැටලුවට උත්තරයක් විදිහට තමයි පුතේ 2013 මේ ටෙක් ස්ට්‍රීම් එකේ එන්නේ. මේක ලංකාවට අරුද්දයක් වුණාට පුතේ වෙන රටවල් වල මේ ටෙක් ස්ට්‍රීම් එකෙන් ළමයිට උගන්වනවා. ඒ නිසා මේව චුට්ටක් හොයලා බලන්න. හරි. තාම මේකට අපේ ලංකාවේ දැන් අවුරුදු 12ක් විතර මේ විෂය අපි උගන්වලා තියෙනවා. ඒ රට වෙන ලෝක රටවල් වල ඊට වඩා ගොඩක් ලොකු හිස්ටරි එකක් මේ සබ්ජෙක්ට් එකට තියෙනවා. ඒ සයිම පොඩ්ඩක් හොයලා බලන්න. හරි. ඒතකොට දැන් ලොකු ළමයි පිටසක් තාක්ෂණ වේදය කරන නිසා ඒ වගේම ICT ඒ වගේම මෙකැනිකල් ඉන්ජිනියරින් ඔටෝමොබයිල් ඒ වගේ ලෝකෙට ගැලපෙන විෂයන් කරන නිසා ලංකාව ඇතුලේ මානව සම්පත ඉස්සරහට පුතේ දැන් මේකත් එක්ක අර ප්‍රැක්ටිකල් පැත්තේ දැනුමක් තියෙන මානව සම්පතක් නිර්මාණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. නැත්නම් ඔය 2013ට කලින් ඔයාලගේ අම්මලා තාත්තලා අපි හිතුව විදේශගත වෙනවා කියලා පුතේ. විදේශගත වුණාට පස්සේ ඒගොල්ලන්ට ස්කිල් එකක් මොකුත් හදලා නැහනේ. ඒ නිසා ගොඩක් ඔය අම්මලා පිටරටවල වල ගිහිල්ලා එයාලා ගොඩක් වෙලාවට ගෙවල් වල වැඩ කරන එක තමයි කරන්නේ. අපි ඒකට වහල් සේවය කියන නම පාවිච්චි කරන එක හොඳ නැහැ. ගෙවල් වල මේ හවුස් වයිෆ් වගේ වැඩ කරන එක තමයි කරන්නේ. ඒතකොට ඔයා පොඩ්ඩක් හිතන්න. එහෙම ගෙදරක වැඩ කරන්න මිනිස්සෙක් අපේ এডুকেෂන් එකෙන් හදපු මිනිස්සෙක් ගෙදරක වැඩ කරන්න අපි යවනවා නම් අපේ এডুকেෂන් එක වැඩක් නැහැ නේ පුතේනේ. වෙන රටක ගෙදරක වැඩ කරන්න මිනිස්සෙක් විදිහට අපේ এডুকেෂන් එකෙන් අපි ගෑනු දරුවෙක් වැඩි වියටපත් වුණාට පස්සේ ලොකු වුණාට පස්සේ රැකියාවක් හොයද්දි වෙන රටක වහල් සේවයට යවන්න නම් මේ අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නේ. ඒක වැඩක් නැහැනේ. ඒ දැන් අපි දන්නවා ET වලින් අපේ ගෑනු දරුවෝ පිරිමි දරුවෝ ලොකු ස්කිල් එකක් අරගන්නවා. ඒ ස්කිල් එක අනුව පුතේ අර හොඳ ස්කිල් එකක් තියෙන කෙනෙක් අපිට පිට රටක ජොබ් එකකට යවන්න පුළුවන්. ඒ ස්කිල් එකට ගැලපෙන විදියට. ඒ නිසා මේ ස්ට්‍රීම් එක සයන්ස් කරන්න
අපහසු ළමයිට වගේම සයන්ස් ෆස්ට් ට්‍රයි කරලා ඒ විෂය ධාරාවේ ගැඹුර අල්ලගන්න බැරි ළමයිට තමන්ගේ ජීවිතේ ගොඩ දා ගන්න තියෙන හොඳ අවස්ථාවක්. දැන් මමත් A level කරද්දී අපි සයන්ස් කරද්දී මම දන්නවා මගේ යාළුවෝ ගොඩාක් හිටියා. මගේ යාළුවෝ ගොඩාක් හිටිය පුතේ සයන්ස් කරන්න ආවට සයන්ස් කරන්න පුළුවන් මට්ටමට ඒගොල්ලෝගේ පරණතභාවයක් නැහැ. ඒ නිසා ඒ සයන්ස් ස්ට්‍රීම් එකේ සාමාන්‍ය සබ්ජෙක්ට් එකක් පාස් කරගන්නත් ගොඩක් ළමයිට අමාරුයි. ඔය සයන්ස් පන්ති වල ළමයි 1000 වාඩිලා හිටියට ඕකේ ලොකු පිටසක් පුතේ ෆේල් වෙනවා. එතකොට දැන් මම A level maths පන්ති මමත් ඉගෙන ඔයා වගේ ඉගෙන ගන්න කාලේ මට මතකයි මම හොඳට දන්න යාළුවෝ හිටියා. එයාලා අපිත් එක්ක කම්බයින් මැත්ස් කරාට ඒගොල්ලන්ට මේ විෂය ඒ මට්ටමට ඉගෙන ගන්න තරම් ස්කිල් එකක් හදාගන්න බැරි වුණා. ඒ නිසා අයාලේ සබ්ජෙක්ට් එක ෆේල් වෙලා ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඒ දවස්වල ටෙක් ස්ට්‍රීම් එක නැති නිසා ගොඩක් මගේ යාළුවෝ කරපු දෙයක් තමයි පුතේ කලා විෂය ධාරාව කරා. සාමාන්‍ය සයන්ස් කරන ළමයෙක්ට කලා විෂය ධාරාවක් කරනවා කියන්නේ අර මන්දන ගැලපෙන්නේ නැහැ ඒකනේ. හරි අමාරුයි. ඊට පස්සේ යාට ඒකෙන් ඉස්සරහට ගමනක් හදාගන්න මම හිතන්නේ පොඩ්ඩක් අමාරුයි. ඒතර A level පාස් කරගන්නත් ඕනේ පුතේ. A level පාස් නැත්නම් ගමනක් ඇත්තම නැහැනේ. ඒ නිසා අර A level සයන්ස් කළ ඇනගත්ත ළමයිට වෙන ඔප්ෂන් එකක් නැති නිසා ඒ දරුවෝ ළමයිට සිද්ධ වුණා අපේ යාළුවන්ට සිද්ධ වුණා කලා විෂය ධාරාව කරන්න. එතකොට ඒක ඇත්තට සෙට් වෙන්නේ නැහැ යාට. මට මතකයි මම ඔය ස්ලිට් එකේ ප්‍රයිවට් ඩිග්‍රී එක ෆලෝ කරන කාලේ මගේ සමහර යාළුවෝ හිටියා ස්ලිට් එකේ පුතේ අපේ ඩිග්‍රී එක ගන්න A level පාස් වෙලා තියෙන්න ඕන. ඒගොල්ලෝගේ සමහර අය හිටියා කෙමිස්ට්‍රි ෆේල් වෙච්ච කට්ටිය. ගොඩක් අය කෙමිස්ට්‍රි තමයි ෆේල් වෙන්නේ. කෙමිස්ට්‍රි ෆේල් වෙච්ච නිසා දැන් ඒගොල්ලෝ අවුරුදු 4ම පුතේ ස්ලිට් එකේ ඩිග්‍රී කම්ප්ලීට් කළා. ඒගොල්ලෝ හොඳ වැඩෝ හරි. IT පැත්තේ මාර හොඳ ස්කිල් එකක් තියෙන අය. හැබැයි A level ෆේල් වෙච්ච නිසා සබ්ජෙක්ට් එකක් ඩිග්‍රී ගන්න විදියක් නැහැ. ඩිග්‍රී එක ගන්න නැතුව ජොබ් එකකට යන්න රට යන්න මේ වගේ දේවල් වල පොඩි ප්‍රශ්න තියෙනවනේ. එයායි ගමන යන්න පොඩ්ඩක් අමාරුයි. එහෙම ප්‍රශ්න තිබුණා. ඒතර ඒ යාළුවන්ට සිද්ධ වුණා පුතේ ඒගොල්ලන්ගේ වටිනා කාලය A levels වලට ආයෙත් කැප කරලා මගේ යාළුවෝ මම පර්සන් දන්න යාළුවෝ කීප දෙනෙක් හිටියා. ඒගොල්ලෝ කලා විෂය ධාරාවෙන් ඉගෙනගෙන S3ක් අරගෙන පෙන්නලා තමයි ඩිග්‍රී එක ගත්තේ. ඉතින් බාන කොච්චර ඒගොල්ලන් ටයිම් වේස්ට් වෙනවද කියන එක හින අපරාධයක්නේ. ඒ නිසා සයන්ස් කරන්න අපහසු දරුවන්ට විද්‍යා විෂය ධාරාව පැත්තෙන් යන්න ටෙක් ස්ට්‍රීම් එක අනිවාර්යෙන් තියෙන්න ඕන. මොකද හැමෝටම සයන්ස් ස්ට්‍රීම් එකේ මට්ටමට යන්න බෑ. ඒ නිසා ටෙක් ස්ට්‍රීම් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. හරිද? ඒ නිසා පුතේ අපි දැන් ඔයාලටත් වඩා වැදගත් වෙන්නේ මේ පාර O level ලියන අංගල මල්ලලා ඉන්නවා සහ ඉස්සරහට ටෙක් ස්ට්‍රීම් එකේ ඉස්සරහට නාසාවෙන් බලන් ඉන්න අංගල මල්ලලා ගොඩක් ඉන්නවා. ඒක වැරද්දක් සමාජගත කරෝතින් වෙන්නේ ඒ දරුවෝ සමහර විට වැරදි මයින්ඩ් එකක් හදාගෙන ඒගොල්ලෝ හරියට ඒගොල්ලන්ගේ පාත් එක යන්නේ නැතුව ඒගොල්ලෝ අතරමං වෙනවා. කරන්න බැරි දෙයක් කරන්න ගිහලා පුතේ අතරමං වෙනවට වඩා Tamanට කරන්න පුළුවන් එකට උපරිම වෙයිට් එක දීලා ඒකෙන් ඉස්සරහට ගමනක් යන්න තමයි මම නම් කියන්නේ ඒ ළමයි කරන්න ඕනේ.